everyone, you're warmly welcome to the channel. I'm Dilhani. අදත් ඔබ සියලු දෙනාම දිල්හාන් ඉංග්‍රීසි ක්ලාස් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. මීට පෙර වීඩියෝවේදී අපි කතා කළා I don't feel like. මට දැනෙන්නේ නැහැ, මට හැඟෙන්නේ නැහැ. මං හිතනවා ඔයාලේ පාඩම බලන්න ඇති කියලා. So, today I teach you let's. අපි කෙනෙක්ට යමක් යෝජනා කරද්දී සජෙෂන් එකකදී මේ let's කියන වර්ඩ් එක භාවිතා කරනවා. sentence pattern එකක් let's අපි කරමු යම්කිසි දෙයක් කරමු කියන අදහසින් තමයි let's කියන එක ඉංග්‍රීසි භාෂාවේ අපි භාවිතා කරන්නේ. So look at this. Let's plus us. Let's word එක හැදෙන්නේ let සහ us එකතු වෙලා let us විදිහට නිර්මාණය වෙනවා. එහි shorten form එක less let's දැක්විය හැකියි. හරි. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති let's නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. The pattern is used to make suggestions or invitations and decisions. Right. අපි මේ sentence pattern එක භාවිතා කරන්නේ to make suggestions යෝජනාවක් විදිහට ඉදිරිපත් කරද්දී එහෙම නැත්නම් යමකට ආරාධනා කරද්දී එහෙම නැත්නම් අපේ decision එකක් සම්බන්ධව තව කෙනෙක් දැනුවත් කරද්දී මේ let's කියන sentence pattern එක අපි භාවිතා කරනවා. The pattern is used to make suggestions or invitations and decisions. Please look at the first example. Let's celebrate her birthday. ඔයාලා කියලා කියනවනේ නේද? අපි ඇයගේ උපන්දිනය සමරමු. Let's celebrate her birthday. අපි යෝජනාවක් suggestion එකක් මේ කරන්නේ. Let's celebrate her birthday. අපි ඇයගේ උපන්දිනය සමරමු. Look at the next one. Let's start the meeting now. Let's start the meeting now. අපි දැන් රැස්වීම පටන් ගමු. ඔයාලා නිතර අහලා ඇති නේද මේ වාක්‍ය රටාවත් එක්ක භාවිතා කරන වාක්‍ය. එදිනදා ජීවිතයේ ඉංග්‍රීසි කතා කරනකොට අපි නිතර භාවිතා කරනවා මේ let's කියන sentence pattern එක. Let's start the meeting now. අපි දැන් රැස්වීම පටන් ගමු. Okay, next one. Let's go out. Let's go out. අපි එළියට යමු. Let's go out. අපි එළියට යමු. Okay, right. Let's play netball now. Let's play netball now. අපි දැන් netball සෙල්ලම් කරමු. ඔයා කියනවා නේද? අපි දැන් netball සෙල්ලම් කරමු. එහෙම නැත්නම් අපි දැන් cricket සෙල්ලම් කරමු. Let's play netball now. Let's play cricket now. Like that. Let's take a break. අපි විවේකයක් ගමු. ඔයාලා නිතර අහලා තියෙනවනේ ඒක නේද? Let's take a break. අපි පොඩි විවේකයක් ගමු. Let's take a break. අපි විවේකයක් ගමු. Let's start our lesson. Next one. Let's start our lesson. අපි අපේ පාඩම පටන් ගමු. අපි අපේ පාඩම පටන් ගමු. ඔයාලා නිතර දැකලා ඇති. Let's start our lesson. Next one. Let's watch a movie tonight. අපි අද රැට චිත්‍රපටයක් බලමු. ඔයා යාළුවට එහෙම නැත්නම් ඔයාලගේ family member කෙනෙක්ට කියනෝනේ. Let's watch a movie tonight. අපි අද රැට චිත්‍රපටයක් බලමු, නරඹමු. අපි word එක භාවිතා කරන්නේ යම්කිසි දෙයක් නරඹමු කියලා කියන්න. Okay. More examples. Let's meet at the coffee shop. Let's meet at the coffee shop. අපි coffee shop එකේදී හමු වෙමු, මුණ ගැහෙමු. අපි අනිත් අයට උදව් කරමු. අන් අයට උදව් කරමු. Let's help others. Right. එහෙමනම් ඔයාලට පැහැදිලි ඇති මේ sentence pattern එකත් ඔයාලගේ එදිනදා ජීවිතයේ භාවිතයට ඉතාම වටිනා sentence pattern එකක්. Right. මං හිතනවා මම විශ්වාස කරනවා ඔයාලා ලස්සනට මේ notes එකතු කරනවා ඇති කියලා. අපි මේ වෙනකොට sentence pattern කීපයක්ම ඉගෙනගෙන තියෙනවා.
අපේ channel එකේ පිළිවෙලට ඒ ටික බලන්න. ඔයාලා ලස්සන නෝට් එකක් හදාගන්න. මේ වාක්‍ය රටා sentence patterns ඔයාලට ගොඩාක් උදව් වේවි. ඔයාලගේ spoken English වලදී. වෙනද වගේම මං කියන්නේ ඔයාලා නැවත මේ වීඩියෝ එක නරඹලා අලුත් වාක්‍ය නිර්මාණය කරන්න. මේ ඇසුරින් නිර්මාණය කරපු ඔයාගේ ලස්සන වාක්‍ය අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරලා තියන්න. So, I think this lesson is very useful to you. Share this lesson to your friends and subscribe the channel. Please comment in the comment section. Thank you for watching. Let's meet another lesson. I'm Dilhani. Goodbye.